Hello guys, welcome back to my YouTube channel. දැන් ඔයාලා දන්නවනේ මම අද අරන් ආපු vlog එක මොකක්ද කියලා. එහෙනම් අපි යමු vlog එකට. දැන් පාන්දර 4:00 විතර ඇති. අපි බෙලියත ට්‍රේන් එක ගන්න කෙලින්ම ආවේ මර්දාන ස්ටේෂන් එකට. ට්‍රේන් එකේ අපිට පැය 5ක 6ක විතර ගමනක් තිබ්බා. ඔය තියෙන ගාල්ල ස්ටේෂන් එක එකේ විනාඩි 10ක් විතර ට්‍රේන් එක නවත්තගෙන හිටියා. හරි අපි දැන් බෙලියත ස්ටේෂන් එකට ආවා. මෙතන ඉඳන් අපි බස් එකේ තමයි අපි අද නවතින තැනට ගියේ. මෙතන බස් ස්ටෑන්ඩ් එක තියෙන්නේ ස්ටේෂන් එක ළඟමයි. හරි අපි දැන් කොහම හරි ඉන්න තැනට ආවා. අද අපි නවතින්නේ ගවර්න්මන්ට් එකේ සර්කිට් බංගලෝ එක. අපි අද දවසේම තැන් දෙකකට යනවා. දැන් වෙලාව හවස 6:00 විතර ඇති. අපි හැමෝම චේන්ජ් කරගෙන දැන් මෙතනට යන්නයි හදන්නේ. අපි අද දවසේ යන්නේ කතරගම දේවලටයි කිරිබේර වඳින්නයි. අපිට පයින් යන දුර තමයි තියෙන්නේ මෙතන ඉඳලා. අපි යන අතරමඟදී පූජා වට්ටියකුත් ගත්තා දේවාලයට පූජා කරන්න. අපි මුලින්ම ගියේ දේවාලෙට. මොකද පූජා වට්ටියත් අපි කලින්ම ගත්ත හින්දා මුලින්ම එක පූජා කරලා තමයි කිරිබේරට යන්නේ. අපි ඊට පස්සේ කිරිවෙහෙරත් වැදලා ආය ඉන්න තැනට එහෙමම ආවා. පහුවෙනිදා ඒ කියන්නේ 11 වෙනිදා අපි අනිත් තැන් වලට දැන් යන්න හදන්නේ. අපි අනිත් තැන් වලට යන්න වාහනයක් බුක් කළා. ඒක අපි කලින් බුක් කරලා තිබ්බේ. දැන් උදේ 10ට විතර ඇති අපි යමු ඒ තැන් වලට. අපි මුලින්ම ආවේ වැඩ සිටි කන්දට යන. මොකද අවුව වැටෙන්න කලින් අපිට ඕනුණා කන්ද නගින්න. වැඩ සිටි කන්ද මුදුනට වටේම පේන මෙන්න මේ විදියට ලස්සනට අපි එතනට යනකොට පූජාවක් තියන්න පටන් ගන්නයි ගියේ. ඉතින් අපිට ඒකට සම්බන්ධ වෙන්නත් පුළුවන් වුණා. ඊට පස්සේ අපි එතනින් එන්න පිටත් වුණා. ඊට පස්සේ අපි ආවේ මෙන්න මෙතනට. මෙතන මාරම ලස්සනයි. අපි දැන් ආවේ ලක්ෂ්මී දේවාලයට. දැන් එතන ගොඩක් ලස්සනට හදලා තියෙනවා.
අපි වැඩිපුර වෙලාවක් ඇත්තටම ගත කළේ මෙතන. මොකද ඒ තරම් බලන දේවල්, ලස්සන දේවල් මෙතන තිබ්බා. ඊට පස්සේ අපි ගියේ මාළුන්ට පොරි දාන්න. ඉතින් දේවල්ට යන ගොඩක් අය දේවල්ට යන්න කලින් මුලින්ම මේ වැඩේ කළා තමයි දේවල්ට යන්නේ. අපි එතනින් ආවේ තිසමහාරාමයට යන්න. මොකද අපි අද රැට ඉන්නේ අපේ නෑදෑයෙක් ගෙදර තිසමහාරාමේ. අපි එන අතරමඟදී දවල්ට කෑමත් කාලා ඊළඟට ගියේ තිසමහාරාම චෛත්‍ය වඳින්න. ඇඳුම් බෑග් එහෙම තියලා අපි ළඟ තියෙන තැනකට ගියා නාන්න. ඔන්න ඔය විදිහට තමයි අපේ එදා දවසේ ගෙවුනේ. පහුවදා අපි උදේම ලෑස්තුනේ ආය අපේ ගෙදර එන්න. මේ තියෙන්නේ බෙලියත් ස්ටේෂන් එක. අපි දැන් ස්ටේෂන් එකට වෙලා ඉන්නවා ට්‍රේන් එක එනකම්. අපි මේ ට්‍රේන් එකේදී ගොඩක් ලස්සන තැන් පහු කරගෙන ඒවා බලබල තමයි ආවේ. අපි හවස 5 වෙනකොට වගේ කොටුව ස්ටේෂන් එකට ආවා. ඊට පස්සේ අපිට වෙසල් ට්‍රේන් එක තිබ්බා ගෙදර එන්න. ඉතින් අදට මේ බ්ලොග් එක මෙතන ඉවර කරනවා. අපි තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. බයි.